අපි බලමු ක්‍රෂ් එක මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ කොහොමද කියලා. ඔයා ගැන හිතනකොට ඔහුගේ හෝ ඇයගේ හිතට එකවර සතුටක් බයක් දැනෙනවා. ඔයාට ලං වෙන්න ඕනි කියලා හිතනවා. නමුත් හිත ඇතුලෙන් මම හරිද කියලා අහනවා වගේ එයා හිතනවා. ඔයාගේ ජීවිතයට ඔහු හෝ ඇය ගැළපෙයිද කියලා හිතලා බලනවා. ඔයාට වටිනාකමක් දෙනවා. ඒක නිසා හදිසි තීරණයක් ගන්න බයයි. ඔයාගේ හැසිරීමෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා ඔයාටත් එයා ගැන කැමැත්තක් තියෙනවද කියලා. ඔයා එක්ක කතා කරන්න අවස්ථාවක් හොයාගන්න ඕනි කියලා එයා හිතනවා. ඔයා ගැන අනිත් අයගෙන් දැනගන්නත් උත්සාහ කරනවා. ඔයාට ළඟින් ඉන්න අය ගැන එයා හොඳ හොදිසියෙන් තමයි ඉන්නේ. නමුත් ඩිස්ටන්ස් එකක් තියාගෙන ඉන්නවා. ඔයා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට බලපාන කෙනෙක් වෙයි කියලා එයා හිතනවා. ඔහුට හැඟීම් තියෙනවා. නමුත් ඒවා හෙලි කරන්න හොඳ වෙලාවක් එනකන් ඔහු නිහඬව ඉන්නවා. ෆයිනල් මැසේජ් එක ඔයා ගැන ගැඹුරු ලෙස හිතනවා. නමුත් පියවර ගන්න කලින් හොඳටම තීරණය කරන්න ඕනි කියලා එයා හිතනවා. මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.